ඇයි අරෝෂ මිස්ටර් සර් කිව්වේ නැද්ද? දැන් විශ්වනාත් සර් යන්නේ දැන් මට කියන්න නෑනේ වික්‍රම. ගෝයා බොඩි මිස්ට් දැන් මිලිලීටර් 100ක්ම රුපියල් 750ක් විතරයි. කොහෙ ගිහින්ද? සර් අද ගියේ පේරදිනි සයිට් එක බලන්න. හරිනි මිස් එක්කද ගියේ? අනේ නෑ මිස්. හරිනි මිස් එක්කලා කොහොම යන්නද? හරිනි මිස්ගේ මහත්තයා ඉන්න තත්ත්වයන්. අද හරිනි මිස් වැඩට ආවෙත් නෑ. හරි. මම වික්‍රමගෙන් කාරණාවක් අහන්න. මට ඇත්ත කියනවද? ඇයි අරෝෂ මිස්? මම මිස්ටර් කවදාද බොරු කියලා තියෙද? මේ විශ්වනාත් මහත්තයා ආදිත්‍ය මහත්තයාව බේරගන්න වකුගඩුවක් දෙන කෙනෙක් හොයන්නේ අවංකවමද? එහෙම නැත්නම් ඒක රංගපෑමද? මිස් අහන කාරණාව මට තේරෙන්නේ නෑ. ආදිත්‍ය මහත්තයාව බේරගන්න වකුගඩුවක් දෙන කෙනෙක් හොයන්නේ කියලා කිව්ව වික්‍රමටද? ඔව්. දැන් එතකොට ඒ කෙනා හොයාගත්තද? ඔව්. එයාව ඉස්පිරිතාලට අරන් ගියා. ඒ මනුස්සයට සල්ලි දුන්නද? සල්ලි දෙන්නේ මිස් වකුගඩුව යාට මැච් වෙනවා නම් තමයි. ඒකේ රිපෝට් එක ආවට පස්සේ තමයි සල්ලි දෙන්නේ. ඒ මනුස්සයට සල්ලි කීයක් දෙන්න කියලා කිව්වද? අනේ මිස් මේ මිනිස්සයා අන්ඩාදුර පැත්තේ මිනිස්සෙක්. හරිම දුප්පත්. අපේ ලොකු සර් එයාට ලක්ෂ 20ක් දෙන්න පුළුවන්. ඇයි නෝනා මගෙන් මේ වගේ ප්‍රශ්න අහන්නේ? නෑ. මට දැනගන්න ඕනේ විශ්වනාත් ආදිත්‍යගේ ජීවිතය බේරගන්න ඇත්තටම කැප වෙනවද කියලා. මිස් වෙනත් කාරණාවක් නම් මට තේරෙන්නේ නැහැ. හැබැයි මේ වෙලාවේ අපේ ලොකු සර් ගොඩාක් උදව් කරනවා යාට. වික්‍රම මම මේ දේවල් ඔයාගෙන් අහුවා කියලා ලොකු සර්ට කියනවා හැම නෙවෙයි. නැත්තම් බලාගෙන තේරුණාද? අරෝසා මිස්ටර් විරුද්ධව කේලමක් කියලා මට මෙතන ඉතින් රස්සාව කරන්න බැරි බව මම දන්නවා. ඕකේ. දැන් ගිහලා මට ටී එකක් ගන්නකෝ. හොඳයි මිස්.